සුබ දවසක් හැමෝටම අද අපි බලමු කොහොමද එක්සස් account එකක් ක්‍රියේට් කරගන්න කියලා. මං හිතනවා ඔය කට්ටියට මේ වෙද්දිත් අදාළ ලින්ක් එක හම්බෙලා ඇති account එකක් ක්‍රියේට් කරගන්න කියලා. හරි. ඔය ලින්ක් එක ඕපන් කරගත්තට පස්සේ මෙන්න මේ වගේ වෙබ් එකකට තමයි පොප් වෙන්නේ. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මෙතන තියෙන මේ register button එක ක්ලික් කරන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ වෙබ්සයිට් එකක් පොප් වෙයි. එතනින් අර ටික් එක දාන්න එයා බලනවා හියුමන් කෙනෙක්ද රොබෝ කෙනෙක්ද කියලා. අන්න ඒ පොඩි සර්වර් එක ෆිල් කරා. ඊට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට එනවා. උඩින් තියෙනවා country එක අහලා තිනවා. කියන region of residence. ඔයා මේ විදිහට රටක ඉන්නවා වෙන්න පුළුවන්. ලංකාවේ ඉන්නවා වෙන්න පුළුවන්. කොහම නමුත් ඔයා මෙතෙන්ට දාන්න ඕනේ ශ්‍රී ලංකාවේ national identity card එකේ රෙසිඩන්ස් එකෙන් ගොඩක් කට්ටිය සමහරක් වෙලාවට ලංකාව identity තිබ්බත් එයා ඉපදිලා තියෙන්නේ වෙන රටක. එතකොට ඔයාගේ රෙසිඩන්ස් එක තියෙන්නේ එහෙ. එතකොට අපි මෙතන ප්‍රොසෙස් කරන්නේ ශ්‍රී ලංකාව විදිහට. එතකොට මෙතන ඔයා දාන්න ඕනේ ශ්‍රී ලංකාව කියලා. පස්සේ ඇතුලේ තියෙනවා ප්‍රොෆයිල් එකේ ෆිල් කරන තැන birth of කියන්නේ region එක. ඒකට දාන්න පුළුවන්. මෙතන ඔයා normally ශ්‍රී ලංකාව කියලා දාන්න. හරි. මෙතන email address එකක් ඔයාලට දාන්න වෙනවා. එතකොට ඊමේල් ඇඩ්‍රස් එකක් දාන්න. කියන්නේ ඔයාගේ iCloud mail එකක් වෙන්න පුළුවන්, Gmail එකක් වෙන්න පුළුවන්, Yahoo mail එකක් වෙන්න පුළුවන්. ඕනම mail එකක් ඔයා මෙතන දාලා password එකක් දෙන්න. හොඳ between කියලා දෙනවා 8ත් 15ත් අතර හොඳ characters තියෙන්න ඕනේ කියලා. එතකොට මෙන්න මේ විදිහට ඔයාලට පුළුවන් හොඳ password එක කියන්නේ හොඳ strong password එකක් දාලා account එක create කරන්න. හරි. මම දැන් මෙතනින් පොඩි dummy email එකක් දාලා account එක create කරන විදිය පෙන්නන්නම්. හරි. පොඩි පාස්වර්ඩ් එකක් දාගන්න. හරි. දාලා මේ රෙජිස්ටර් කියන බටන් එක ක්ලික් කරන්න. හරි. ඊට පස්සේ එක්සස් එකේ වෙබ් ටර්මිනල් එකට යන්න. ඒ කියන්නේ වෙබ් ට්‍රේනින් අපි කියනවා අපි දැකලා ඇතිනේ ටෙලි මේ අපි ගත්තොත් ට්‍රේඩින් view එක. ඒ වගේ තමයි මෙතන. හැබැයි ඔයා මෙතනදී අහනවා ඩෙමෝ account එකේ බුවොත් ඔයා මේ වෙබ් ට්‍රේඩින් එකේ ඉන්නේ. එතකොට දැන් අපිට ඕනේ account එක දැන් create වුණාට මෙතනින් එහාට තියෙන process එකක් කරන්න. ඒ කියන්නේ ඔයාගේ personal details enter කරන්න තියෙනවා, identity verification එකක් කරන්න තියෙනවා. අන්න එතකොට ඔයාට පුළුවන් මෙතන මේ කහ පාටින් තියෙන real account කියන එක click කරගන්න. රියල් account කියන එක ඔබන්. එබ්බට පස්සේ මෙන්න මේ විදිහට වෙබ් page එකක් ඔයාට pop up වෙයි. හරි. එතකොට මෙතන සමහරක් වෙලාවට මේ වගේ server එකක් එන්න පුළුවන්. කොහොම නමුත් මේක ආවොත් මෙතන කියන්නේ partner එකක් කියලා. ඒකට ඔයා මේක cancel කරගන්න. කරලා මේ උඩ වාට pop up වෙනවා complete profile කියලා. ඒතකොට ඔයාලට පේනවා deposit section එක මේ වෙද්දී lock වෙලා තියෙනවා. හේතුව තව වා මේක complete කරලවත් නැහැ. හරි. එතකොට මේ වගේ section එක pop up වුණාට පස්සේ උඩින් පෙන්නනවා complete profile කියලා. එතකොට තාම මේක වාගේ account එක creation වුණා විතරයි, verify කරේ නෑ මොකුත් කරේ නෑ. ඒකයි මේ deposit section එක මෙහෙම unavailable කියලා තියෙන්නේ. ඔයාලට පුළුවන් complete profile කියන එක ඔබන්න. ඊට පස්සේ get started now මෙන්න මේ බටන් එක click කරන්න. පළවෙනි verification එක විදිහට ඔයාලට email එකකට කලින් එන්ටර් කරපු මේල් එක තියෙන අන්න ඒකට OTP එකක් එනවා. ඔන්න OTP එක මෙන්න මෙතෙන්ට එන්ටර් කරන්න ඕනේ. හරි. මෙන්න මේ විදිහට action confirm කියලා වැටෙනවා. ඊට පස්සේ තව එකක් pop up වෙනවා. confirm phone number කියලා. හරි. එතෙන් වාගේ ෆෝන් නම්බර් එක තමයි දාන්න තියෙන්නේ. මතක තියාගන්න මේ දවස්වල චූටි අවුලක් තියෙනවා ඩයලොග් වගේ. ඩයලොග් සිම් එකේ සමහරක් කරන නම්බර් එක OTP කෙනෙක් නැති වෙන්න පුළුවන්. හරිද? ඒකෙන් නැති වෙන්න පුළුවන් සමහරක් වෙලාවට වෙන නම්බර් එකක් try කරන්න. එතකොට තව දෙයක් ඔයා මේ ෆෝන් නම්බර් එක verify කරන්න ඉන්නවා නම් මතක තියාගන්න ඔයා ඉන්නේ පිට රටක. හරිද? ගොඩක් වෙලාවට පිට රටක ඉන්න කෙනෙක්ගේ සිම් එක roaming තියෙනවා. එතකොට ඒ සිම් එක roaming තියෙනකොට මේ OTP process එක වෙන්නේ නැහැ. හරිද? මෙයා කොච්චර try කරා සමහරක් වෙලාවට process වෙන්නේ නැහැ. dialog කියන්නේ dialog
සිම් එකක් පාවිච්චි කරනවා. ගොඩක් වෙලාට මොබිටෙල් යාටෙල් හච් වගේ සිම් වල එන්න පුළුවන්. නමුත් සේෆ්ම දේ තමයි ඔයාට පුළුවන් නම් ඔයාගේ ලංකාවේ කවුරු හරි ඉන්නවා නම් කියන්නේ ෆෝන් ගැන දන්න ටෙක්නොලොජිස් ගැන දන්න කවුරු හරි ඉන්නවා නම් එයා ලව මේ account එක ක්‍රියේට් කරගන්න. හරිද? එයා ලව account එක ක්‍රියේට් කරගෙන මේ ෆෝන් නම්බර් එක වෙරිෆයි කරන තැනට එනකන් විතරක් එයාට කියලා ප්‍රොසෙස් එක කරගන්න. මොකද මේ එක්ස්නස් සර්වර් එක හරහා අපි දන්නවා අපේ SIM provider එකේ සර්වර් එකට pull request එක යන්නේ නැහැ. ඔයා වෙන රටක ඉන්නවා. මොකද එයා මෙහෙට කනෙක්ට් වුණාට OTP එක වාට එන්නේ නැහැ. ඉතින් මතක තියාගන්න ලංකාවේ කවුරු හරි ඉන්නවා නම් විතරක් මේ දේ කරලා බලන්න. අපහසුතාවයක් ආවොත් ඔයාලට පුළුවන් අපිව කන්ටැක්ට් කරලා ඔය OTP ප්‍රශ්න විසඳගන්න. හරිද? හරි කතාවක් නේ. ඔන්න කන්ෆර්ම් ෆෝන් නම්බර් කියන එක බලමු. ඊට පස්සේ මෙන්න මෙතෙන්ට ඔයාගේ ෆෝන් නම්බර් එකක් එන්ටර් කරන්න එනවා. හරිද? මෙතන ෆෝන් නම්බර් එන්ටර් කරලා පස්සේ send me a code වන්න. හරි. ඉස්සලා වගේමයි email verification එකේ අන්නේ OTP එක එන්ටර් කරන්න. එන්ටර් කරලා පස්සේ ඔයාගේ account එක නැවත වතාවක් දෙවෙනි step එකේ verify වෙනවා. හරිද? ඊට පස්සේ ඔයාලා ඒක එන්ටර් කරලා පස්සේ ඔයාලට එනවා ඔයාගේ identity එකේ තියෙන විදිහට details ටික එන්ටර් කරන්න. හරි. මම මේක verify කරන් ඉන්නේ. හරි. ඊට පස්සේ ෆෝන් නම්බර් එක verify කරලා පස්සේ ඔයාලට එනවා identity verification එක ගන්න. ඒකේ ෆොන්ට් එකයි back එකේ ෆොටෝ දෙකක් දාලා අප්ලෝඩ් කරන්න. අප්ලෝඩ් කරලා පස්සේ විනාඩි 2-3ක් වගේ යනකොට account එක verified වෙනවා. මෙන්න මේ විදිහට ඔයාගේ profile එක තන 3 step completed verified කියලා වැටෙනවා. එතකොට ඔන්න ඔයා access account එක fully verified කරලා හදාගෙන ඉවරයි. එතකොට තව දෙයක් සමහරක් වෙලාවට access account එක හදනකොට phone number එක verify කරාට පස්සේ ඔයාගෙන් අහනවා ප්‍රශ්න 16ක්. හරිද? ප්‍රශ්න 16ක් කියන්නේ මහ ලොකු ප්‍රශ්න නෙමෙයි. නිකන් normal ඇයි මේ trading account එක අරින්නේ? වාගේ කියන්නේ trading knowledge එක සම්බන්ධ චුට්ටක් ප්‍රශ්න කරනවා. මතක තියාගන්න හැම ප්‍රශ්නයකටම උත්තරේ වෙන්නේ දෙවෙනි උත්තරේ සමානක් වෙලාවට. එතකොට දැනුත් මේ එක්සන්ස් එකේ අහන ප්‍රශ්න 16 හැම ප්‍රශ්නයකට උත්තරේ වෙන්නේ දෙවෙනි එක. හරි සමහරක් වෙලාවට occupation එක අහයි වාගේ. එතකොට occupation එක අදාළ උත්තරේ දෙන්න. එතකොට annual income එක, monthly income එක අහයි. ඒක හැම වෙලේම මතක තියාගන්න $50000ට අඩුවෙන් දෙන්න. හරි ඊට පස්සේ 16 වෙනි ප්‍රශ්නෙට හැම වෙලේම මතක තියාගන්න උත්තර 3ටම ටික් කරන්න. කළා සබ්මිට් කරන්න. ඊට පස්සේ ගොඩක් වෙලාවට ID verification එක එනවා. හරි ඔන්න ඔය විදිහට තමයි එක්සන්ස් account එකක් A to Z create කරගන්නේ. එතකොට අර ප්‍රශ්න වලින් මොකක් හරි ගැටලුවක් ආවොත් ඔයාලට පුළුවන් අපිව contact කරගෙන ඒ ප්‍රශ්න ටික විසඳ ගන්න. හරි මං හිතනවා එක්සන්ස් account එකක් කොහොමද හරියට create කරගන්නේ කියලා තේරෙන්නේ නැති කියලා නොතේරෙන තැන් මොන හරි තියෙනවා නම් ඒ කටට පුළුවන් අපෙනුත් අහන්න. ඒ වගේම ඉන්ටර්නෙට් එකේ සර්ච් කරන්න. හරි ඉතින් එන හැමෝටම සුබ දවසක්. අපි ඊළඟ වීඩියෝ එකකින් හමු වෙමු.